Hello cuties! Welcome to my channel. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මොකක් කියලාද හිතන්නේ? ඔව් අපි ගියේ චූටි ට්‍රිප් එකක් ගැන. අපි මේ ට්‍රිප් එක ගියේ මගේ යුනිවර්සිටි එකේ යාළුවොත් එක්ක. ඉතින් ගෙස් කරන්න බලන්න කොහෙද ගියේ කියලා. අපේ ඔයාලා මේ විදිහට දන්නවද කොහෙද ගියේ කියලා? ඔව් අපි ගියේ ගෞතම ශ්‍රීපද දස්ථානය වන්දනා කරන්න තමයි අපි කට්ටිය ගියේ. ඉතින් මේක ඇවිල්ලා ගර්ල්ස් ට්‍රිප් එකක්. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා ගෑනු ළමයිට තනියෙන් යන්න බෑ, ගෑනු ළමයිට තනියෙන් කරුණා කරන්න අමාරුයි එහෙම කියලා. නමුත් අපි කට්ටියට පුළුවන් වුණා සාර්ථක ලෙස සිරිපාද තනියෙන් කරුණා කරන්න. ඇත්තටම එහෙම කියනවා නම් ගෑනු ළමයිට තනියෙන් යන්න බෑ කියලා ඒක ඇත්තටම බොරු කතාවක්. මොකද වැඩිහිටි වයසක මිනිසුන් පවා මේක කරුණා කරනවා. ඉතින් ඒ කට්ටියට පුළුවන් කියන්නේ අපිට අනිවාර්යෙන් පුළුවන් වෙන්න එපා නේද? ඉතින් මේ තියෙන්නේ ඒකේ චුටි වීඩියෝ ක්ලිප්ස් ටික. ඔය තියෙන්නේ මට මතක විදිහට සාම චෛත්‍ය ඒ හරිය තමයි ඔය තියෙන්නේ. ඇත්තටම මාර්ම ලස්සනයි. මාර්ම හරිම නැචරල් කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔහොම පඩි නැගලින තමයි උඩට යන්න තියෙන්නේ. ඇත්තටම මම දන්න විදිහට සිරිපාද යන පාරවල් කිහිපයක්ම තියෙනවා. අපි ගියේ 60 පැත්තෙන්. ඉතින් ඒ තිබ්බේ ඉන්දිකටු පහන ළඟ. කොහොම හරි අපි සිරිපාද උඩට කරුණා කරද්දී අපිට ගොඩක් රෑ වුණා. මොකද අපි උඩට කරුණා කරන්න ගත්තේ වෙලාව 4-5ට විතර ඇති. ඊට පස්සේ අපි පාන්දර 4-5 විතර වෙනකන් උඩමළුවේ ඉඳලා අපි ඉරසේවේ බලන්න පහළට බැස්ස. ඇත්තටම මාරම ලස්සනයි. ජීවිතේ එකපාරක් හරි ඒ ෆීලින් එක ඔයාලා ගන්නම ඕනේ. ඇත්තටම ඇස් ඉස්සරහා එහෙම ඉරසේව දකින්න ඇත්තටම පෙර වාසනාවක් කියලා මම විශ්වාස කරන. ඒ තරම් මාරම ලස්සනයි. පෙරනේ ඇත්තටම මාරම ලස්සනයි. නිකන් ඉර නිකන් ගිනි බෝලයක් වගේ මාරම ලස්සනයි. ඉතින් ඔය ඉන්නේ අපි කට්ටිය. එතන ෆොරිනර්ස්ලාත් ගොඩක් ඉන්දියා ඉරසේවේ බලන්න. කොහොම හරි අපි 4-5ට විතර පාන්දර 5ට බැස්සට 7 විතර වුණා ඉරසේවේ ආරම්භ වෙන්න. ඉතින් ඔය තියෙන්නේ ඒකේ නේචර් එකෙන් චුට්ටක් මාරම ලස්සනයි පහළට කරුණා කරද්දිත්. ඉතින් අපි ගියේ සෙන්සුරාදිරිදා දවසක් නිසා ගොඩාක් සෙනඟ ඉන්දියා. ඉතින් අදට ඔච්චරයි. thanks for watching.